guys, ඔන්න අදත් මං ආව ඔයාලට සිම්පල් වීඩියෝ එකක් අරගෙන. මේ ඉන්නේ අපේ චූටි අබි ගිය අවුරුද්දේ December 12th එයාගේ first birthday එක දවසේ. මට ඉතින් ආසයි හිතුණා එයාගේ birthday vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න. මේ තියෙන්නේ last year අබිගේ birthday decorations. මම bunny theme එක එයා හාවෙක් වගේ කියලා මට හිතෙච්ච නිසා මං නිල්මිනි කියලා අපේ නන්දරණ රංගි කෙනෙක්ට කියලා තමයි මේ කේක් එක හදාගත්තේ. ඉතින් bunny in the garden තමයි ගිය අවුරුද්දේ theme එක. green and orange colors main colors විදිහට අරගෙන ඒකට ගැලපෙන විදිහට චූටි sweets දාති ගෙනල්ලා ඉතින් මං ආස විදිහට බොහොම simple විදිහට එයාගේ birthday එක ලස්සන කරගත්තා. චූටි ටී පාටි එකක් තමයි දැම්මේ ඉතින් මේ පවුලේ කට්ටිය එකතු වෙලා ඔය විදිහට තමයි ගිය අවුරුද්ද ගෙවුනේ. එතකොට මේ ඉන්නේ අදීරා ඔයා දන්නවනේ. මේ තියෙන ඉතින් එයා බර්ත්ඩේ එකෙන් පස්සේ ඩෙකොරේෂන්ස් ගලෙවට පස්සේ ඒ ඉතින් අර බැලූන්ස් ඔක්කොම තියාගෙන එයාගේ කරපු කෝලන් ටිකක් තමයි මේ. ඊළඟට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ this year December 12th කොහොමද අබිගේ second birthday එකට ready වුණේ කියලා. මේ පාර theme එක විදිහට ගත්තේ red cars. මොකද අපේ අබි හරීම කැමති වාහන වලට. ඉතින් මේ සැරේ red color theme එක විදිහට ගන්න හිතුවේ වේලාසනම මං එයාට බර්ත්ඩේ එකට එයාට සූට් එකක් අරගෙන තිබ්බා. ඒ සූට් එක ඉතින් ගැලපෙන විදිහට එයාට ගැලපෙන සයිස් එකට හොයාගන්න හම්බුනේ රෙඩ් කලර් එකේ. ඉතින් මං හිතුවා මේ සැරේ රෙඩ් කලර් තමයි ගන්න මේ තීම් කලර් එක විදිහට. සහ vehicles ගන්න හිතුවේ මේ තීම් එක විදිහට. අපි ගොඩාක් ආසයි vehicles වලට ඕන වෙලේක බ්‍රූම් මේ ගගා ඉන්නේ. හරිම රත ගායක් තියෙන මිනිහට. ඉතින් මම මේ සැරේ හිතුවා අබිගේ බර්ත්ඩේ එක red car කියන තීම් එකට ගන්න. මේ තියෙන්නේ අබි නිදි වෙලේ මම ඩෙකොරේෂන් කරන්න පටන් ගත්තේ. හැබැයි ඔන්න දැන් නම් එයා නැගිටලා ඇවිල්ලා ඔන්න ඉතින් මට උදව් කරනවා. මම පුම්බපු බෝල ගන්නවා. ඉතින් ඒක කොහොලමක් ඉතින්. මේ හරියට මේ December 12th පහට තමයි අපි අබිගේ චූටි යාගේ වටේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. මේ තියෙන්නේ ෆයිනල් අවුට්ලුක් එක. ලස්සනයිද? මේ තියෙන්නේ අබිගේ මේ පාරකා තීම් කේක් එක සුපුරුදු පරිදි නිල්මිනි නංගි තමයි මේ සැරේත් හදලා දුන්නේ. හැබැයි මේ උඩ ඩෙකොරේෂන්ස් ටික නම් මම තමයි සෙට් කරගත්තේ. රෙඩ් කලර් එකට ගැලපෙන විදිහට ඉතින් පොඩි ස්වීට්ස් ටිකක් එහෙම ලෑස්ති කරගෙන රිෆ්‍රෙෂ්මන්ට් මේ ඩ්‍රින්ක්ස් එකම මේ අර ෆෘට් ජූස් ඒවා තමයි ඉතින් තියෙන්නේ. ඒ විදිහට මේ සැරේත් චූටි ටී පාටි එකක් ලෑස්ති කරා. එතකොට තව අබිගේ දැන් ආපු චූටි යාළුවන්ට දෙන්නත් අපි චූටි ගිෆ්ට් එකක් ලෑස්ති කරා. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බෝයි. මේ තියෙන බර්ත්ඩේ බෝයිට එයාගේ තාත්තා ගෙනත් දීපු තෑග්ග. මෙන්න එයාට හම්බෙච්ච තෑගි ඔක්කොම එක අපි ඉන්න. අබි ඇත්තටම ගොඩාක් සර්ප්‍රයිස් වුණා. ගොඩාක් සතුටු වුණා එයාට හම්බෙච්ච තෑගි එකින් එක ඒ රැෆර්ස් ටික කඩලා එළියට ගනින්දි ඇත්තටම එයා උස්ම පාලට හෙලන්නේ නැතුව හරිම ආසාවෙන් ඇස් ලොකු කරගෙන බලන් හිටියා. එයාට මේ හුස්ම ටිකවත් පහලට ගන්න මේ දාන්න අමතක වුණා. එච්චරට ඊට පස්සේ තෑගි වට කරගෙන සෙල්ලම් කරනවා. එයා හරියට සතුටු වුණා එයාට හම්බෙච්ච තෑගි වලට. ඒ වගේම අපිගේ බර්ත්ඩේ එකට විශ් කරපු එයාට ගිෆ්ට්ස් දුන්න හැමෝටම thank you කියනවා. සහ එයාගේ චූටි බර්ත්ඩේ පාටි එක සිම්පල් වුණත් ලස්සනට කරගන්න උදව් කරපු හැමෝටම ගොඩාක් thank you. හැමෝම ආදරෙන් මතක් කරනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ චූටි ලොග් එක enjoy කරන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන චූටි සිම්පල් ලොග් එකකින් හම්බෙමු. බයි.